නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් එන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ YouTube කරද්දී ඕගොල්ලෝ කරන වැරදි. මෙන්න මේ වැරදි කරන නිසා ඕගොල්ලන්ට YouTube අනාගතයේ කොහෙත්ම නැති වෙනවා. ඉතින් මේ වැරදි කරන්නේ නැතුව ඔයගොල්ලෝ YouTube කරන්න ඕනේ. ඔයගොල්ලෝ මේනොට YouTube කරගෙන එනවා නම් මේ වැරදි කරොත් ඉතින් ඔයාලගේ channel එක අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඉතින් මම අද වීඩියෝ සම්බන්ධ කරන SL Tech channel එකේ ඕන අයිබෝන් හේෂා. අයිබෝන් සුරංග. හේෂාන් සාමාන්‍ය YouTubers අලුත් YouTubers කරන ප්‍රධාන වැරද්ද මොකක්ද? සාමාන්‍ය පළවෙනි වැරද්ද මොකක්ද? මෙහෙම අලුත් YouTubers එනකොට ප්‍රධානම කරන වැරද්ද තමයි සුරංග පළවෙනි වැරද්ද විදිහට ගත්තොත් YouTube එකට අලුතෙන් ආපු ගමන් කෙනෙක් අලුතෙන් content එකක් create කරන්න හදන්නේ නැහැ. පළවෙනි වැරද්ද විදිහට එයා බලන්නේ Facebook එකෙන් හරි YouTube එකෙන් හරි කොහෙන් හරි video clip එකක් ගන්නවා අරගෙන එහෙම නැත්නම් YouTube එකේම තියෙන video clip එකක් අරන් edit කරලා re-edit කරලා ආයෙ channel එකේ upload කරනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී මොකක්ද යාට වෙන්නේ? මෙහෙමයි. සමහර කට්ටිය හිතන් ඉන්නවා අන්න අරයා මෙන්න මෙයා මෙහෙම දාලා දිනවා. මෙන්න මෙයා මෙහෙම දාලා දිනවා. එයාට ප්‍රශ්නයක් නැත්තම් මටත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ කියලා සමහර කට්ටිය මේක මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. සමහර කට්ටිය කරන දේ තමයි YouTube එකේම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක පොඩ්ඩක් re-edit කරලා ඒක change කරනවා. change කරලා යාටම ආව වීඩියෝ එකක් කරලා යාගේ channel එකේ upload කරනවා. පළවෙනි වැරද්ද. සමහර කට්ටිය කරන්නේ මේක YouTube එකේ මේ වීඩියෝ නෑ මම TikTok එකෙන් ගන්නෙ. එහෙම නැත්නම් Facebook එකෙන් ගන්නෙ. මේක YouTube එකට දාලා නෑ. අන්න එහෙම ඒ වගේ වීඩියෝ කරගෙන ඒක edit කරලා යාගේ වීඩියෝ එක විතර දානවා. ඒ කොහොම ගත්තා සුරංග මේ වල දින algorithm system එක. දැන් AI තාක්ෂණය plug වෙලා තියෙන්නේ. එතන සුරංග මේ AI තාක්ෂණය හරහා algorithm system එක හරහා check කරාට පස්සේ එයාලට අඳුර ගන්න පුළුවන් මේක මෙයාගේ content එකක් නෙමෙයි. මේක YouTube එකේ කලින් දාලා තියෙන නැත්නම් මෙයා re-edit කරලා තියෙන්නේ. සහ මෙයා Facebook එකෙන් හරි TikTok එකෙන් හරි තමයි අරන් තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ඕනට පුළුවන් මෙයාට action එකක් ගන්න. මේ මගේ වීඩියෝ එක තමයි මෙයා දාලා තින්නේ කියලා. YouTube එකේ copyright tool එක හරහා. ඉතින් සුරංග එතකොට අනිවාර්යයෙන්ම මෙයාගේ channel එකේ සුරංග reuse content සමහර කට්ටිය එළියන මට reuse content නාවනේ මම වැරද්දක් කළා නෑනේ. ඇයි මට reuse content නැහැ මට monetize දෙන්නේ නැති. monetize ගන්න ගියාම reuse content කියලා monetize reject වෙනවා. ඊට අමතරව ස්ට්‍රයික් ගහලා ඒ වගේ ප්‍රශ්න ඇතුළේ channel නැති වෙන අවස්ථාවක් කොහොමද? ඒ වගේ. මෙහෙමයි සුරංග. එතකොට ඒක දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේ අර ගොඩක් අය monetize වල නෑ අර කිසිම ප්‍රශ්න නැතුව කරන් ගියා කියනවා. එතකොට copyright ගතරව සුරංග original ඕනට copyright ගන්න පුළුවන්. සාමාන්‍ය YouTube එක හරහා කරන්නේ මෙච්චරයි. YouTube එක හරහා කරන්නේ අපි දාලා දෙන වීඩියෝ වෙන කෙනෙක්ගේ ගන්න YouTube එක හරහා default වෙන්නනවා මෙන්න මේ වීඩියෝ එක කැමති නම් ඔයා copyright එක issue කරන්න කියලා ඕනට පෙන්නනවා. එතකොට ඕන issue කරොත් තමයි අපිට copyright එක නැත්තම් copyright claim එක ගන්න දෙන claim එක ප්‍රශ්නයක් නෑ. claim එක copyright එක පොර සම්භාවිතයි කියන්නේ claim එක copyright එකක් වෙන්නේ සුරංග අදාළ ඕන copyright ඕන copyright එක submit කරු. හරි මොකද YouTube එක හරහා submit කරන්නේ නැහැ YouTube එක පෙන්නන එක විතරයි කරන්නේ. හිතනවා දැන් YouTube එක හරහා copyright එක පෙන්නුවේ නැහැ කියලා. ඒ වුණත් copyright ඕනට වීඩියෝ ඕනට පුළුවන් ඕන වෙලාවක action එකක් ගන්න copyright tool එක හරහා මෙන්න මේ වීඩියෝ මගේ මේ වීඩියෝ ඉවත් කරන්න කියලා. එහෙම සාමාන්‍ය පළවෙනි strike එකේදී channel එකේ reach එක අඩු වෙනවා. දෙවෙනි strike එකේදී සමහරවිට channel එක යන්නත් පුළුවන්. පළවෙනිත් යන අවස්ථා දිනවා භයානක strike යනකොට ලොකු strike යනවා. තුන්වෙනි එකේදී කොහොමද channel එක යනවා. එතකොට මේ copyright ඕනලා තුන් දෙනාම contact කරලා copyright ටික අයින් කරගත්තාම තමයි channel එක ආයි ලැබෙන්නේ. නැත්නම් channel එක ලැබෙන්නේ live time. හරි එතකොට මේ ගොඩක් කට්ටිය අහනවා දැන් මියුසික් channel කරනකොට ගොඩක් කට්ටිය කියනවා අපි මියුසික් වීඩියෝස් හදනවා අපිට මේ copyright claim එන්නේ ඒ කියන්නේ මියුසික් වීඩියෝ හොඳට remix කරන නිසා අපිට strike එන්නේ නැහැ නේද කියලා මයින් අහනවා මේ සම්බන්ධව මෙහෙමයි සුරංග සමහර කට්ටිය කරන දේ තමයි YouTube එකේ තියෙන මියුසික් වීඩියෝ අරගෙන remix කරනවා remix කරන FL Studio එක හරහා ඒ වගේ ස්ටුඩියෝ හරහා remix කරනවා එතකොට remix කරාම ගොඩක් කරලා monetize හම්බ වෙනවා ගොඩක් කරලා මියුසික් එකේ ඕන එක්කෙනා action එකක් ගත්තේ නැත්තම් හැබැයි YouTube එක හරියටම කවුන්ට් වුණා සුරංග monetize හම්බ වුණත් මාසයක් දෙකක් අවුරුද්දක් කියලා රිජෙක්ට් වෙන්න පුළුවන්. සමහරවිට හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් channel එකම ගලවලා යන්නත් පුළුවන්. එතකොට මේක ස්ට්‍රයික් එන්නේ නැද්ද? කොහොමද කට්ටිය කියන මේක ස්ට්‍රයික් එන්නේ නැහැ. මම දැක්කම මේ මියුසික් කරන කට්ටිය කියන එහෙම ස්ට්‍රයික් එන්නේ කොහොමද? අපි රීමික්ස් කරනවානේ. එහෙම එන්නේ නැහැ නේ. කොහොමද වෙන්නේ කියලා. සමහර කට්ටිය කියන දේ තමයි මියුසික් එක අරගෙන යාලා රීමික්ස් කරනවා. එයා කොච්චර රීමික්ස් කරා සුරංග ඔරිජිනල් මියුසික් එකෙන් රීමික්ස් කරන්නේ. එතකොට ඔයාගේ මියුසික් එකක් මම රීමික්ස් කරාම වෙන්නේ ඒක මම එඩිට් කරන එකක් මිසක් ඒක මට ඕනේ අයිතියක් හම්බ වෙනවද? ඔයාට ඕන වෙලාවක ඇක්ෂන් එක ගන්න පුළුවන්. වෙනසකට වෙන්නේ ID එක පොඩ්ඩක් ක්ලියර් වෙන හින්දා YouTube එක අර සමහරවල්ලාට චෙක් වීමක් වෙන්නේ නැති හින්දා මොන්ටයිස් හම්බ වෙන එක. සරල භාෂාවෙන් කියනවා පස්සේ කාලේ කිව්වත්. හරි එතකොට ගොඩක් කට්ටිය කරන තව එකක් තමයි මේ AI වීඩියෝ. හැබැයි මියුසික් ඕනකින් ලයිසන් එක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ගොඩක් කට්ටිය අහන මේ AI වීඩියෝස් හදන එක අලුත් වීඩියෝස් කරන එකට තමයි AI වීඩියෝ හදන එක. මේ සම්බන්ධව මතය මොකක්ද ඔයාගේ? AI වීඩියෝ ගත්තට පස්සේ සුරංග YouTube එකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. AI වල තියෙනවා සුරංග මෙතඩ් දෙකක්. free AI කියන ඔප්ෂන් එකක් තියෙනවා paid AI කියන ඔප්ෂන් එකක් තියෙනවා මොකද්ද free AI කියන්නේ මොකද්ද paid AI කියන්නේ free අපිට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් right free AI කියන්නේ ඕනම වෙබ් platform එක හඳුන්වා දෙනකොට මුලින්ම දෙන්නේ free version එකක් ඒ කියන්නේ අපිට මුදලක් ගෙවන්න නැතුව අපිට කැමති දෙයක් create කරන්න එතකොට paid එකක් කියන්නේ ඕනම company එක ඒ company promote කරනකොට paid option එකක් ගන්න මොකද මේ company එක හම්බ කරන්න ඉතින් යාළුවා නිකන් website එකක් මේ develop කරලා web වල web එකට ගෙවලා web cost එක ගෙවලා ඒක ඉන්න කට්ටියට ගෙවලා domain වලට ගෙවලා host වලට ගෙවලා නිකන් මේ
නිකන් ඉන්නේ නැහැ නේ යාළුවා තේරුම් ගන්න නැහැ යාළුවා ජොබ් එකක් කරන්නේ. එතකොට යාළුවා ඒ වෙබ්සයිට් එක ජනප්‍රිය වෙනවත් එක්කම යාළුවා ප්ලෑන් එකක් අරන් මෙන්න මේ පේඩ් වර්ෂන් එක ගන්න මෙන්න මේ ප්‍රීමියම් එක ගන්න. එතකොට සුරංග මෙහෙමයි. ප්‍රී වර්ෂන් එකෙන් අපි වීඩියෝ අදලා දැම්මාම ගොඩක් දුරට 80%ක් 90%ක්ම YouTube එකේ මොනිටයිස් හම්බෙන්නේ නැහැ. ඒත් හම්බෙන්නේ නැමයි කියන්න බෑ. සමහරවිට 10%ක පිටසක් තියෙනවා chance එකක් තියෙනවා YouTube එකට හරියටම ඒක කැල්කියුලේට් වුනේ නැත්නම් අපිට මොනිටයිස් හම්බෙන්න පුළුවන්. හම්බුනොත් ආයි නැවත ගැලවෙන්න පුළුවන්. හම්බුනා කියලාම තියෙන්නේ නැහැ. එතකොට සුරංග paid AI වලට නම් දැනට තියෙන වාර්තා වලට අනුව දැනට තියෙන channels ප්‍රමාණයට අනුව දැනට හැමතැනම ලියලා තියෙන සටහන් වල අනුව paid ඒ කියන්නේ මුදලක් ගෙවලා හදන AI වලට ගොඩක් දුරට 90%ක්ම මොනිටයිස් හම්බ වෙනවා. ඒත් 10%ක් ප්‍රශ්න ඇති වෙන අවස්ථා නැතුවම නෙමෙයි. හරි. එතකොට හේෂන් දැන් ගොඩක් කට්ටිය මෙන්න මේ වැරද්ද කරනවා. ඒ තමයි සමහරක් අය වෙන අයගේ ලයිව් ස්ට්‍රීම් වලින් කොටස් කපලා තමන්ගේ channel එකට දානවා. ඒ වගේම තමයි දැන් රංගපාන YouTube channel වල මෙන්න මේ දැන් උදාහරණයක් කිව්වොත් දැන් අපි දෙනක පානවා නම් සුරංගගේ 10 දෙනක පාන මේ සුරංගගේ හොඳම කොටස කියලා එයාගේ channel එකේ දානවා. ඒ වගේම එකෙක් ගුරුවරුන්ගේ කැලේ කපලා දානවා. එතකොට මේ කට්ටිය කියනවා අපි එඩිට් කරනවා අපිට ස්ට්‍රයික් එන්නේ නෑනේ. මේ සම්බන්ධව මතය මොකද්ද? මෙහෙමයි සුරංග. දැන් ඔයා කියන දේ මම ඔක සරල භාෂාවෙන් මගේ භාෂාවෙන් මම හරියටම එක්ස්ප්ලেইন කරොත් හරියටම ඇයි දන්නේ යන්න තැන තියෙනවා නම් අහන්න සුරංග. දැන් ඔයා අහන්නේ සමහර කට්ටිය කරනවා එක ලයිව් ස්ට්‍රීම් කරන කට්ටිය ඉන්නවා. ගේමින් ලයිව් ස්ට්‍රීම් කරන කට්ටිය ඉන්නවා. ෆිල්ම් ලයිව් ස්ට්‍රීම් කරන කට්ටිය ඉන්නවා. ගොඩක් ලයිව් ස්ට්‍රීම් කරන කට්ටිය ඉන්නවා. එතකොට මේ කට්ටිය කරන්නේ සුරංග ඒ ලයිව් ස්ට්‍රීම් එකක් වෙන කෙනෙක් කියන්නේ එකේ හොඳම කොටස කපලා ගන්නවා. කියන්නේ බීජ ජනක කියන හොඳම කොටස හරියම තැන කට්ටිය බලන්න ආස තැන කපලා අරන් අන්න ඒක වීඩියෝ එකක් කරලා තමන්ගේ channel එකේ දානවා. ඒතර views යනවනේ මොකද ඒ live stream කෙනා reach ඉන්නේ යාගේ reach එකේ මෙයාගේ channel grow වෙනවා. ඒතර ඒ විදිහේ දේවල් කරනවා. ඒතර සුරංග මම ඒකට හොඳම උදාහරණයක් දෙන්නම්. දැන් හිතන්නකෝ ඔයාගේ live stream එකක් තියෙනවා YouTube එකේ. මම මේ live stream එකේ කෑලි කොටස් වශයෙන් අරගෙන මගේ channel එකේ දානවා. සමහර විට මට මොනිටයිස් හම්බෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. YouTube එකට හරියට කැල්කියුලේට් වුණොත් හම්බෙන්නේ නැහැ. සමහර YouTube එකේ මොනිටයිස් ඇප්ලයි කරාම සුරංග channel එක check වෙන සම්භාවිතව අඩුයි. එහෙම වුණොත් මොනිටයිස් හම්බෙනවා. හැබැයි ඒත් කාලයක් ගිහලා මොනිටයිස් ගැලවෙනවා. හරිද? මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒක එච්චර සාර්ථක මෙතෙඩ් එකක් විදිහට දකින්නේ නැහැ ගොඩක් කට්ටිය කරන channel විකුණන එකනේ ඒක. හරි. එතකොට ස්ට්‍රයික් එන්න පුළුවන්ද මෙයාගේ අවස්ථාවල? එන්න පුළුවන් සුරංග. ඉතින් ඔයාලා ඔරිජිනල් ඕනේ. ඔයාලට පුළුවන් ඔයාගේ live stream එකේ හරියට මෙන්න මේ count එක. හිතන්නකෝ දැන් එයා හිතන්නකෝ ඔයාගේ මම උදාහරණයක් දෙන්න මෙහෙම. ඔයාගේ live stream එකක් තියෙනවා. ඒ live stream එක හරියටම 2 hours. ඒ කියන්නේ පැය දෙකක්. ඒ පැය දෙකේ live stream එකේදී අපි හිතමු example එකක් විදිහට පැයයි හිතන්නකෝ පළවෙනි පැයේ 10 වෙනි විනාඩියේදී වගේ තමයි ඔයා කෑල්ල අරන් දී 10 වෙනි විනාඩියේ 20 වෙනි විනාඩිය අතර කියන්නේ විනාඩි 20 කෑල්ලක් අරන් දීලා මෙන්න එක්සැම්පල් එක විනාඩි 20ක වීඩියෝ එකක් තමයි අරන් දීලා ඒ අදාළ ඕනට පුළුවන් මෙන්න මේ ටයිම් එක එයාගේ මේ වීඩියෝ එකේ මෙන්න මේ ටයිම් එක සිලෙක්ට් කරලා මෙන්න මේ වීඩියෝ එක මෙන්න මේ ටයිම් එකෙන් තමයි කපලා තියෙන්නේ කියලා එයාට පුළුවන් එතන සිලෙක්ෂන් එකක් ඇදලා කොපිරයිට් ටූල් එක හරහා සබ්මිට් කරලා කොපිරයිට් එකක් කියවන්න. එතකොට අර සමහරවිට ඔටෝමැටිකලි එයාට කොපිරයිට් එක පෙන්වන අවස්ථාවක් තියෙනවා. ඔව් ඒක අතන මේ කොපිරයිට් මැච් එක පෙන්වනවා. හරි එතකොට ගොඩක් කට්ටිය අර චරිත ලස්සනවත් මෙන්න මෙයාගේ හොඳම ටික කියලා එයාටත් ඒ ටික ඒ විදිහටම වෙලිත් නේ. ඔව් අපිට දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ මෙහෙම හිතන්නකෝ සමහර කට්ටිය සමහර YouTube කරන කට්ටියට මඩ ගහනවා. එහෙම මඩ ගහන්නත් තහනම්. YouTube එකේ සිස්ටම් එකට අනුව අපිට තව කෙනෙක්ගේ channel එකක වැරදි පෙන්වන්න තහනම්. තව කෙනෙක්ට බනින්න තහනම්. චෝදනා කරන්න තහනම්. පරුෂ වචන කියන්නේ කුණු අරප කියන තහනම්. කොටින්ම කියනවා නම් දැන් හිතන්න වෙන channel එක මොන වැරද්දක් ගියත් අපිට ඒ වැරද්ද ගැන කතා කරන්න තහනම්. ඒක YouTube එකෙන් කියන්නේ මම අකර වැරද්දක් තියෙනවා අපිට කියන්න. ඔයාලා මොකටද ඒක ඇක්ෂන් එකක් ගන්න අපේ නිකම් පැනික. එහෙම ඇක්ෂන් එකක් ගන්න බෑ. ඒතර සුරංග සමහර කට්ටිය කරන දේ තමයි මේ දැන් නෝ දැන් මට ඔයාලට බයින්න ඕනේ. හරිද? දැන් මම ඔයාලට තරහ නෑ. හැබැයි ඔයා දිනුනෝ දැකලා මට ඉරිසියයි. මට දැන් ඔයාලට බයින්න ඕනේ. ඒතර සමහර videos ලා කරන්නේ මෙයා YouTube නෑනේ. බයින්නේ මොකටද? දැන් ඔයා කෙලිම ආයේ ෆොටෝ එකක් කරන් කෙලිම channel එකට දාන්න. YouTube නැති නිසා. ඔව්. එතකොට සුරංග දැන් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒතකොට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් සුරංග ලොකු දෙයක් නෑ. ඔයාලට අලුතින් channel එකක් හැදුවා. ගියා කොපිරයිට් ටූල් එකට. ගිහිල්ලා අතන කෙලිම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගත්තා. සිලෙක්ෂන් එක ඇද්දා. කවුන්ට් එකේ ටයිපින් මේ ටයිමර් එක ඇද්දා. අතන ඔක්කොම සිස්ටම් ටික ඔක්කොම ප්ලග් කරා. මෙතනින් ටූල් එකකින් හරහා සබ්මිට් කරනවා. මෙන්න මේ මගේ ෆොටෝ එක මේ හවල් ගෙනා. මෙන්න මේ විදිහට මට අපහාස කරනවා. මම YouTube නැහැ. ඒ වුණාට මගේ ෆොටෝස් දාලා මේ අපහාස කරනවා. මේ මගේ identity මේ identity ඉස්සරහා මේ identity පිටිපස්සේ මේ ඔක්කොම මගේ විස්තර මේ document මේ මගේ location එක මගේ number එක මගේ address එක මේ ඔක්කොම තියෙන්නේ. මම confirm කරා. පුළුවන් නම් මගේ මේ details ටික අයින් කරලා දෙන්න කියලා. ඒතකොට channel එකත් එකම strike වෙදලා one shot නෑ නෝ channel එකම net එක. හරි. එතකොට අලුතෙන් YouTube කරන කට්ටිය අහන එකක් තමයි දැන් එතකොට ඔය සමහරක් අය බොරුට දැනගන්නේ දෙපාර්ශ්වයක් ඇවිල්ලා මේ ගොඩක් වෙලාට ඔතන වෙන්නේ මෙහෙම දෙයක්. දැන් සමහරලාට අපිත් එක්ක උනා සමහරලාට කාලෙන් කාලට එක කට්ටිය වීඩියෝස් දාගෙන එහෙම මෙහෙට බයින මෙහෙම මෙහෙට. ඇත්තටම ඒ බැනගන්න එකේ සමහර කට්ටිය හිතනවා අන්න අරයා මෙයාට බයිනවා. මෙන්න මෙයා අරයට බයිනවා. අපිත් ගිහලා ආදලයක් ගමු. ඒ වුණා ඇත්තම කතන්දරේ. channel දෙක අතර WhatsApp එකේ කෝල් එකක් කරා කතා වෙනවා. අපි දෙකල්ලෝ බැනගමු. ඔය අපිට බයින අපි වාට බයින. දෙපැත්තට රීච් එක දාන්න. දෙපැත්තට රීච් එක. අන්තිමට ඒ channel
channel කරන දෙන්නම යාළුවෝ. එයාලා ඔක්කොම යාළුවෝ මල්ලි. එයාලා දෙන්න WhatsApp එකේ කතා වෙලා තමයි දෙන්න දෙපැත්තට මෙයා බයිනෝ මෙයාට මෙයා මෙයාට බයිනෝ. ඒ ඔයාලා හිතන්න නිකන් ඔයාලා හිතන්න. ඒ channel දෙකක් අතර ගැටුමක් යනකොට ඒ දෙගොල්ලොන්ම පුළුවන් channel එක අයිවත් කරලා දාන්න ස්ට්‍රයික් කරලා යවන්න පුළුවන්. ඇයි යවන්නේ නැත්තේ? ඒ යවන්නේ නැත්තේ ඔයාලව තමයි රවට්ටන්නේ. නෙගටිව් මාකටිං. නෙගටිව් මාකටිං සාමාන්‍යයෙන් ඕනම ලංකාවේ සහ ඕනම රටක අපිට වියදමකින් තොරව ප්‍රොමෝට් කරන්න පුළුවන් එකම සිස්ටම් එක තමයි නෙගටිව් මාකටිං. පොසිටිව් මාකටිං කැම්පේන් එකට යනම නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆන්ඩ් එක ගොඩක් වියදම් වෙනවා. කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා. දැන් බලන්න සින්දුවක් වුණත් දැන් පොටට කාවරි අන්දලා වෙන්න පුළුවන් යම් විදිහට කට්ටියගේ කුතුහලයේ කට්ටිය ආසිතන විදිහට තමයි දෙන්නේ. එතකොට දැන් බලන්න මියුසික් account TikTok එකේ ගියොත් ඔයාලා මේකට මියුසික් වීඩියෝස් ගන්න අපි ඔයාලට 50000 දෙන වැඩිම ලයික් කරන වීඩියෝස් වල නෙගටිව් මාකටිං. නෙගටිව් මාකටිං තමයි number 1 සහ හිතන්නකො පොසිටිව් ඇඩ් කැම්පේන් එකකට අපිට යනවා නම් ලක්ෂයක් නෙගටිව් ඇඩ් කැම්පේන් රුපියල් 5000ක්වත් යන්නේ නැහැ. හරි. එතකොට හේසන් ගොඩක් කට්ටිය මේ මොනටයිසේෂන් ගත්තයින් පස්සේ ඩොලර් වැඩි කරගන්න හිතාගෙන මට කියන බෑ මේකත් දාලා තමන්ගේ වීඩියෝස් බලනවා. ඒ කියන්නේ තම රටක් සිලෙක්ට් කරලා ඒ විදිහට තමන්ගේ වීඩියෝස් බලනවා. යාළුවෝ කියන මේක දාගෙන බලන්න. එතකොට මේ අහවල් රටේ විතර හැදින්න ඩොලර් හැදින්න කියලා. මේ සම්බන්ධව මතේ පොඩ්ඩක් කියන්න. රයිට් සුරංග. ඔක මේක මෑත කාලේද විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. ඔක මම දන්න කාලේද මීට අවුරුදු 6-7ක ඉඳලම YouTube එකට ආපු content creation කරපු දෙයක්. හැබැයි ඒ දවස්වල ওই subject එක කරාට පස්සේ සුරංග ගොඩක් වෙලාට YouTube එකට මාට්ටු උනේ නැහැ. මොකද YouTube එකේ තාක්ෂණේ ඉච්චර අප්ඩේට් නැහැ. දැන් තරම් අප්ඩේට් නැහැ. එතන ඒ දවස්වල මම දන්න පර්සනලි මම දන්න තරමින් ඩොලර් 800 2000 ගත්ත කට්ටිය හිටියා. දවස් 4-5ක් විතර මහන්සි වෙලා. හරි. ඒ වගේම යාලගේ තව අවුරුද්දක් විතර ගියාට පස්සේ යාලගේ channel terminate වුණා. සමහර අයගේ මොනිටයිස් ඉතින් කොළ පාට ඩොලර් මාකේ කළු පාට වුණා ඉරක් වෙද රතු පාට ඉරක් වෙදලා ගියා. එහෙම ඩොලර් මාකේ ගෙහෙන්න ගියා. channel එක block වුණා. YouTube එකෙන් කිව්වා මෙන්න මේ ගාන කියලා හදාගෙන හැබැයි කිව්වත් හදලා දෙන්නේ නැහැ ඒක. මරිසියා. ඉතින් එහෙම තිබ්බා. දැන්ට සමහර කට්ටිය එක එක ඇප්ලිකේෂන් හරහා ඔටෝ ප්ලේ කරලා යම් ඇප්ලිකේෂන් හරහා දාලා ලොකේෂන් චේන්ජ් කරලා කන්ට්‍රි චේන්ජ් කරලා වීඩියෝස් බලනවා. එතකොට සුරංග වෙන්නේ මේක. ඉන්කම් එක හැදෙනවා. ඉන්කම් එක කැල්කියුලේට් කරලා ඩොලර් ටික ලංකාවට ගෙනවා. අපේ බැංකුවට එන දවසට තමයි එක්කෝ සාමාන්‍ය පළවෙනි පාර දෙවෙනි පාර වගේ තුන් පරිවාර වගේ අපි එහෙම දෙයක් කරොත් එයාලා ඩොලර් බැලන්ස් එක රින කරනවා. රින කරලා අපිට පොඩි chance එකක් දෙනවා. ඒක ගැලුවොත් අපි ආයි කස්ටමර් එකකට තාරෝ ගන්න පුළුවන් chance එකක් තියෙනවා. හැබැයි දිගින් දිගට මේක වෙනවා නම් දෙන්නේ නැහැ. සහ අපි කොච්චර earn කරත් වැඩක් නැහැ. අපි මොකක් හරි පොඩි mistake එකක් වුණොත් අනිවාර්යයෙන්ම අපේ channel එකේ තියෙන monetize කියන tab එක disable වෙනවා. හරි. එතකොට දැන් invalid clicking කියන එක තමයි වදින්නේ. එතකොට මේ මම දැක මේ පහුගිය දවස්වල දාලා තියෙනවා මේ YouTube එකේ දාලා තියෙනවා මේ පොඩි ළමයි YouTube channel පටන් ගන්නවා. මේ පොඩි ළමයි YouTube channel පටන් ගන්නවා live stream එහෙම කරනවා. ටික දවසක් කරනවා YouTube channel එක terminate වෙනවා. කමෙන්ට් ගන්න වදිනවා. එහෙමයි සුරංග. ඔය අහන්නේ පොඩි ළමයි සාමාන්‍ය YouTube එකේ පොඩි ළමයෙක් විතර සඳහන් කරන වයස 13න් 15. වයස 18න් 15ත් පොඩි ළමෙක් තමයි. මොකද වයස 13න් 15 කියලා කිව්වට වයස 18න් 15 YouTube කරන්න තහනම්. දැන් බදන්නවා අපි Gmail එකක් හදන්න ගියත් අපිට සාමාන්‍ය වයස 18ක් තියෙනවනේ. අපි දාන්න පුළුවන් වයස ඕන විදිහකට. වයස 18ක් තමයි සාමාන්‍ය Gmail එකක් ගත්තත්, යම් වෙබ්සයිට් එකක් ගත්තත්, යම් platform එකක් ගත්තත්, යම් online business එකක් ගත්තත්, online තියෙන සහ සාමාන්‍ය ජීවිතේ වුණත් ඕනම දෙයකට agreement එකක් sign කරන්න පුළුවන් වයස 18ක ළමයිට විතරයි. ඒ වුණාට සාමාන්‍ය අපිට වයස 18ක් නැතත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ වුණාට YouTube එකේ පවා කියලා තියෙනවා වයස 18. කියන්නේ වයස 13න් 15 කට්ටිය YouTube වෙන්න එපා. එයාලගේ රටේ ඒ YouTube එකේ ඇමරිකාවේ අදාළ නීතියට එයාලගේ රටේ ඒ ප්‍රාන්ත නීතියට අනුව සාමාන්‍යයෙන් වයස 13ට පළගේ වයස 18ට 15 කෙනෙක් YouTube කරනවා කියන්නේ ඒක අපරාධමය වරදක් වගේ කියනවා. ඒ කියන්නේ මොකද කියන්නේ මට ඒ වචනේ හරියට මේ වීඩියෝ කියන්න බෑ. ඒ කියන්නේ ළමයෙක් එහෙම දෙයක් කරන්න තහනම්. ඒකට එයාලා සොලියුෂන් එකක් දීලා තියෙනවා. ඒක එයාලා සාධාරණ. එයාලා ඒකට විසඳුමක් දෙනවා. ඔයාලා අහන්නේ එහෙම ළමයට කරන්න බැයි නම් කරන්න මාසයි නම් කොහොමද ළමෙක් කරන්නේ? ඒකට සොලියුෂන් එකක් නෙමෙයි දෙකක් දීලා දෙනවා. පළවෙනි සොලියුෂන් එක තමයි ඔයාලා ළමෙක් නම් ඔයාලා ලයිව් ස්ට්‍රීම් වෙන්න තහනම්. ඒ වුණාට ඔයාට පුළුවන් කිඩ්ස් කියන කැටගරිය හරහා වීඩියෝස් ක්‍රියේට් කරන්න. කියන්නේ ළමයිගේ කැටගරිය හරහා ළමයිට වීඩියෝස් ක්‍රියේට් කරන්න පුළුවන්. හැබැයි ඒක ආස නැත්නම් ඔයාලා දෙවෙනි සොලියුෂන් එකට යන්න පුළුවන්. ඔයා ළමෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ වැඩිහිටියෙක්ව තියාගන්න. හිතන්නකෝ ඔයාගේ අයියා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. ඒ ඇත් බයි නම් ඔයාගේ යාළුවෙක්, අසල්වැසියෙක්, මාමා, සීයා, නැන්දා, ආච්චි කවුරු හරි කමන්නේ. ඔයාට පුළුවන් වීඩියෝ එකේ ස්ක්‍රීන් එක තියාගෙන ඒ කෙනාව තියාගෙන වීඩියෝ කරනවා නම් ලයිව් ස්ට්‍රීම් එක යනවා නම් ඔයාගේ channel එකට කිසිම හානියක් නැහැ. මොකද YouTube එකෙන් කියලා තියෙන්නේ වයස 18ට වයස 13 15 මේ තනියම වීඩියෝස් කරන්න තහනම් කියලා විතරයි. බෑග්ග්‍රවුන්ඩ් එකේ දැන් මම මේ ඉන්නවනේ. මෙතනින් මේ අදාළ කෙනා ඉන්නවනම් හිටගෙන හරි අවිදාරි ඉන්නවනම් ඉෂුව එකක් නැහැ. එතකොට මම දැක්කෝ තව එකක් තමයි ගොඩක් තන් කමියුනිටි ගයිඩ්ලයින් වල channel එක යනවා. හරි. එතන මම තව දැකපු එකක් තමයි ගොඩක් කට්ටිය මේ තමන්ගේ channel එකේ subscribe හදාගන්න බැරුව sub වෙනවා. sub යනවා. සල්ලි වල subscribe ගන්නවා. watch time ගන්නවා. views ගන්නවා. මේ සම්බන්ධව මතය මොකක්ද ඔයාලගේ?
මෙහෙමයි සුරංග මම ඕක වාට බේසික් ලෙවල් එකේ ඉඳලා අල්ට්‍රා වෙනකම්ම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. රයිට්. එතකොට මේ වීඩියෝ එක බලන කටියට වීඩියෝ එක දික් වෙයි හැබැයි. අවුලක් නැහැ නේ. හැමෝටම වැදගත් මේ කොට. හරි. එතකොට අපි ගත්තට පස්සේ සමහර කට්ටිය subscribe ගන්න කියලා හිතාගෙන එක එක වෙබ්සයිට් වලට යනවා. එක එක ඇප්ලිකේෂන් වලට යනවා. සමහර ඇප්ලිකේෂන් වල සමහර වෙබ්සයිට් වල අපිට මුදලක් ගෙවලා subscribe ගන්න පුළුවන්. සමහර වෙබ්සයිට් වල අපිට පුළුවන් වෙන කෙනෙක්ව subscribe කරලා suppose up වගේ අපිට subscribe ලබා ගන්න පුළුවන්. හරි. ඒ කොහොම ගත්තත් දැන් අපි හිතමුකෝ පළවෙනි ස්ටෙප් එක විදිහට ඒ කෙනා වෙබ්සයිට් එකක් කරා ඇප්ලිකේෂන් එකක් කරා නැත්නම් WhatsApp කරා suppose up නම් ගන්නේ. ඇත්තටම suppose up WhatsApp කරා ගත්ත කියන්නකො. subscribe එක add දෙයි. සමහරවිට subscribe ආදාය ගත්තම left වෙන්නත් පුළුවන්. අපි add වුණා කියලා හිතමුකෝ. ඒ වුණත් ඒ කෙනාගේ impression එකක් යන්නේ නැහැ. මොකද ඒ subscribers වල දැන් ඔයා subscribe Gmail 10කින් subscribe කරන සුරංග. ඔයා 10ම කියලා බලනවද අර වීඩියෝද? අන්න අර වීඩියෝ දානවා notification ආව. මම ටග් ගාලා කියලා බලනවා. ඔන්න එකෙන් බලවන්න දෙකෙන් බලවන්න නැහැ නේ සුරංග. බලන්න. ඔයා එකකින්වත් බලන්නේ නැහැ. ඔයා Gmail අනික Gmail වල කාලයක් ගිහලා අයින් කරා. අපෝ මේ spam වෙලා තියෙන Gmail ටික. මගේ වැඩේ මගේ වුණා. මම Gmail ටික අයින් කළා දාන්න. તો whatever rate එක කරා. ඔව්. හරි. එතකොට සුරංග ඇප්ලිකේෂන් වෙබ්සයිට් එක අපිට පුළුවන් subscribe කරලා ලබා ගන්න. ඒත් සුරංග ඒකෙත් තියෙන මේ වගේ set එකනේ. channel එක reach up වෙන්නේ නැහැ. channel එක subscribe වෙන්නේ. හැබැයි සමහරවිට ටික දවසක් කියලා subscribe අඩු වෙනවා. හරි. එතකොට තවත් option එකක් තියෙනවා. අපිට පුළුවන් සමහර companies තියෙනවා paid subscribe දෙනවා මෙහෙම. YouTube එක හරහා Google එක හරහා TikTok එක හරහා Facebook එක හරහා ad campaign එකක් run කරලා 100% real subscribe දෙන්න. අන්න ඒ විදිහට service දෙන කීප දෙනෙක් අපි ළඟ contacts තියෙනවා. ඔයාලට එහෙම subscribe අවශ්‍ය නම් අපේ WhatsApp number දින අපිව contact කරගන්න. හැබැයි මුදලක් යනවා. ඔයාලට පුළුවන් ඔයාලගේම audience එකකින් ඔයාලගේම category එකකින් ඔයාලගේ videos බලන set එකක් ඔයාලට සිල් කරගන්න පුළුවන්. සාමාන්‍යව subscribe 1000 බයි කරොත් ඔයාලට 140 වගේ audience එකක subscribe 400 වගේ audience එකක් ඔයාලට plug කරගන්න පුළුවන් හැම වෙලාවෙම video බලන්න. මොකද 1000ම් බලයි කියලා කියන්න බෑනේ සුරංග 18ම වගේ video වැදගත් වෙයි කියලා කියන්න බෑනේ. ඒතර audience එකක් හදාන subscribe 5000 10000 20000 ගන්නවා නම් ඔයාලට ගොඩේමක් තියෙනවා. 1000ක් ගත්තත් ඇති. ඊට පස්සේ ඔයාලට views නැත්තම් ඔයාලට ඒකට SEO packages තියෙනවා. මේ ගොඩක් දේවල් තියෙනවා. තව සුරංග ඔයාලට ප්‍රශ්න තියෙනවද අහන්න? ඔව් තව කිහිපයක්ම තියෙනවා. දැන් ගොඩක් කට්ටිය මම හිතනවා මේ වීඩියෝ එක දික් වුණාට ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝ. එක ඒ කියන්නේ one shot knockout වීඩියෝ එකක් තමයි ගහන්නේ. වීඩියෝ එක skip කරොත් ඉතින් ඔයා ඇත්තටම මොඩේ කරන වැඩි. හරි. දැන් වීඩියෝ එක දික් වුණත් බලන්න. හරි. හේෂාන එතකොට ගොඩක් කට්ටිය එක එක වෙබ්සයිට් ගැන වීඩියෝස් දාලා තියෙනවා. එක එක වෙබ්සයිට් ඒ සල්ලි කියලා අර එක එක දන්නවනේ සල්ලි දාලා පෙරදෙන ඒවා දාලා තියෙනවා. හොඳ වෙබ්සයිට් දාලා තියෙනවා. ඒ වගේම ඒ වගේ වෙබ්සයිට් ගැන දාන එක කොහොමද ඒකේ තත්ත්වය? මෙහෙම මම ඕක ගන්නම් ඔප්ෂන් දෙකකට. සාමාන්‍යයෙන් ඔය එක එක වෙබ්සයිට් කියලා හඳුන්වා දෙන්නේ මොන වෙබ්සයිට්ද කියන එක මට තේරෙනවා. මම ඒක මේ කට්ටියට එක්ස්ප්ලেইন කරන්න මෙහෙම. ඒ වෙබ්සයිට් වල නම් කියන්න බෑ. ඔයාලා දන්නවා අපි සාමාන්‍යයෙන් අවුරුද්දට අර සල්ලි වේදන් කළා එක එක කීඩාස් වලට යන්නේ. කීඩා වලට යන්නේ. අන්න ඒ වගේ අපිට පුළුවන් ඔන්ලයින් හරහා වෙබ්සයිට් හරහා ඇප්ලිකේෂන් හරහා යම් යම් කීඩා වලට අපිට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා ඒක හරහා අපිට පුළුවන් අපි සල්ලි දානවා. ඒක තමයි දිනන්න පුළුවන් පරදින්න පුළුවන්. එතකොට ඒව ගැන YouTube එකට වීඩියෝ දාන්න තහනම්. මම ඒවල නම් කියනත් අපිට තහනම් නිසා තමයි නම් කියන්නේ. මොකද අපිට උනත් මේ වීඩියෝ බලන් හතුරු ඉන්න පුළුවන්, හොඳයි ඉන්න පුළුවන්. මොකද අපි මේ අපි කිසිම වීඩියෝ එක අපේ channel එකට අවනත දේවල් කියලා නෑ. ඉතින් අපේ වීඩියෝ හැම වීඩියෝ එකම කියන්නේ අපේ YouTube rules වලට agree වෙලා අපිට මොන ප්‍රශ්නයක් ආවත් YouTube එකත් එක්ක කතා කරන්න පුළුවන් දේවල් අනුව අපි කතා කරන්නේ. ඒ නිසා අපි අපේ channel එකේ කිසිම වැරද්දක් අපිට ඔයාලට inform කරන්න පුළුවන් තැනක් අපි තියලා නෑ. මොකද අපි මේ වගේ website වල නම් කියන්නේ නෑ. මොකද අපේ ආරක්ෂාව වෙනුවෙන්. right. ඉතින් එක එක වෙබ්සයිට් තියෙනවා. ඒවා හරහා ඔයාලට පුළුවන් මුදල් උපයන්නත් පුළුවන්. ඔයාගේ මුදල් නැති කරගන්නත් පුළුවන්. ඔයාට දවසින් කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්. දවසින් හිඟන්නෙක් වෙන්නත් පුළුවන්. එතකොට සමහර කට්ටිය YouTube එකේ ගොඩක් ඔය platform review කරන හේතුව එයාලට වැරද්දක් කියන්න බෑ. එයාලා sponsorship වෙනවා. ඉතින් එයාලට මුදලක් ගෙවලා ඒ අදාළ කම්පැනි කියන මම $100 100ක් දෙන්න මේ වෙබ්සයිට් එකේ නා වීඩියෝ දාන්න. ඉතින් ඒ $100 100ක් දාන්න ඉතින් එයාගේ content creator එකේ වැඩක් ඉතින්. ඉතින් ඔයාලා වීඩියෝ බලලා ඒකට invest කරනවද නැද්ද කියන එක ඔයාලා තීරණය කරලා බලන්න. මොකද ඔයාලට මොලයක් තියෙනවා කෙනෙක් ලිදර පැන්න කියලා ඔයාලා ලිදර පයින්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒතර ඒ වගේ වෙබ්සයිට් ගැන වීඩියෝස් දාන්න තහනම් ඇත්තටම. හරිද? එතකොට ඊමනි ගත්තට පස්සේ ගොඩක් සමහර කට්ටිය කියන සමහර channel වල ඊමනි වීඩියෝස් දාන්න තහනම් කියලා. මෙහෙම. ඊමනි වීඩියෝස් ගත්තට පස්සේ ඒක ස්ටෙප් දෙකකට යනවා. ඒ කියන්නේ වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය තමයි සාමාන්‍යයෙන් අපි Fiverr, drop shipping, direct shipping, ඊට පස්සේ affiliate ඒ වගේ original method හරහා නම් අපි වීඩියෝස් දාන්නේ. ඊට Binance, Trust Wallet ගත්ත Trolling කො මොනවාරි කාඩ් ඒ wallet නේ. ඊට පස්සේ එකක තියෙනවා platform තියෙන ගොඩක් freelancer website තියෙනවා. අපි ඒව ගැන වීඩියෝස් දානවා නම් කිසිම issue එකක් නැහැ සුරංග. අපිට ලස්සනට කරන් යන්න පුළුවන්. මොකද YouTube එකෙන් මොකද ඔක්කොම verified company ඒවා. හරි. හැබැයි අපි සාමාන්‍ය verified නැතුව ওই මුදල් ගෙවලා ප්‍රොමෝට් කරන වෙබ්සයිට් අපිට ඕන තරම් අපි ඊමනි කරලා තියපනවා සුරංග. Gmail එකට message දෙනවා මෙන්න මේ sponsorship එක කරන්න මම ඔයාලට $100 දෙන්න $50 100 පට්ට ගණන් දෙනවා සුරංග. අනිවාර්යෙන් කරනවා. අන්න ඒ වගේ වෙබ්සයිට් ගැන තමයි කරන්න තහනම්. අනිවාර්යෙන් channel එක ගලවලා යනවා. අන්න ඒක ඊමනි වර්ග දෙකට යනවා. අර ඊමනි කරා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිත් ඊමනි කරොත් නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. හරි. එහෙනම් මම ඊටු ටික ඔයගොල්ලන්ට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. වෙනසකටත් එක්ක හේෂාන් පැහැදිලි කිරීම නිසා. තව එකක් තමයි ඔයගොල්ලෝ අර free ගන්න පුළුවන් application සල්ලි ගෙවලා ගන්න ඇප්ලිකේෂන් ෆ්‍රී ගන්න පුළුවන් ඉදී ගැන වීඩියෝස් කරලා තියෙනවා. මේ විදිහේ වීඩියෝස් කරම ගොඩක් කට්ටිය අහනවාක සල්ලි ගෙවලා ගන්න නිසා අපි ෆ්‍රී ගත්තම අවුලක් නැද්ද කියලා. ඒ කියන්නේ අවුලක් නැහැ. ඊට පස්සේ ඒ වගේ වීඩියෝස් දාලා තියෙනවා. කොහොමද ඒක ගන්නෙ කියලා.
එහෙම කරන්න එපා. ඒක YouTube එකේ තියෙන නීති වලට පටහැනි. එහෙම නැන් පස්සේ ඔයාගේ channel එක terminate වෙන්න. ඒ වගේ මේ videos වලට community guideline වදින සම්බන්ධතාවය වැඩි. දෙවෙනි එක තමයි යම්කිසි පාර්ශවයක යම්කිසි දත්තයක් ගන්න විදිහක්. ඒ කියන්නේ යම්කිසි පාර්ශවයකට අනවසරයෙන් ඇතුළත් වෙන දෙයක්. වෙබ්සයිට් එකකට අනවසරයෙන් ඇතුළත් වෙන දෙයක්. වෙබ්සයිට් එකකට හානි කරන දෙයක්. කෙනෙක්ට හානි කරන දෙයක්. ඒ කියන්නේ ලේපෙන දර්ශන, ප්‍රචණ්ඩත් නිරූපණය කරන දේවල්, අවියවුද පේන දේවල්. ඊට අමතරව වාහන වල ඇක්සිඩන්ට් වෙන වගේ දේවල්. ඒ කියන්නේ ඒවර අවුල්, ඒ කියන්නේ ලේපෙන දර්ශන නැත්තම් අවුලක් නැහැ. අලියෙක් මිනිස්සෙක් පාගන දේවල්. ඒ වගේ දුම්බිය අනතුරු, වාහන අනතුරු මේ වගේ දේවල් බ්ලර් කරලා දාන්න පුළුවන්. ඇරුණාන් පස්සේ වෙනත් විදිහකට දාන්න බෑ. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය වගේ දේවල්, පිහි පෙන්නලා ඒ වගේ දේවල්, ඒ වගේ අර අනතුරු වෙන වගේ දේවල්, ඒ කියන්නේ භයානක දේවල්, මිනිසුන් අර මිනිසුන්ගේ මානසික විකෘති වෙන දේවල්, ඒ වගේ සාමාන්‍ය පොඩි තීරයක් තියෙන. ඒක සාමාන්‍යයෙන් ඔකට තේරෙනවා ඇති. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය description එකේ hashtag පුරවලා දානවා. tag පුරවලා දානවා. එහෙම දාන්න එපා. පිළිවෙලකට හදන්න. title එක, description ටික, tag ටික ඒවා පිළිවෙලකට ප්‍රමාණයකට හදන්න ඕනේ. විස්තරයක් දාලා ප්‍රමාණයකට හදන්න ඕනේ. ඒ වගේම thumbnail එකේ බොරු දේවල් දාන්න එපා. වීඩියෝ එකේ තියෙන දේවල් දාන්න. attention එක ගන්න බොරුවට අවධානය යොමු කරන දේවල් දාන්න එපා. ඒ වගේ දේවල් දාන්න YouTube එකෙන් අවසර නැහැ. ඊට අමතරව ඔය කරන්ට් එක වදින දේවල්, ඒ වගේම සත්තුන්ට මිනිස්සුන්ට කරදර වෙන දේවල්, ඒ වගේ දේවල් දාන්න එපා. මඩ පාර වදින දේවල් දාන්න එපා. ඒ කියන්නේ තව ඒ වගේම සාමාන්‍ය වෙබ්සයිට් තියෙනවා YouTube එකට පොඩක් පොඩි පහර වදින විදිහේ වෙබ්සයිට් තියෙනවා. ඒව ගැන රිවිව් කරන්න එපා YouTube එකේ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඔන්න ඔය වගේ YouTube වීඩියෝ app එකක් කරලා download කරලා දාන්නත් තහන. හරි. මම හිතනවා ඒ වගේම දැන් ඔය අපි දාන දේ පාවිච්චි කරන ඇප්ලිකේෂන් වල පාවිච්චි කරන බැරි දේවල් වලට එහා පාවිච්චි කරන විදිහේ දේවල් කියලා දෙන්න යන්න එපා. ඒ වගේ දේවල් YouTube එකේ තහන. හරි. මං හිතනවා අංග සම්පූර්ණ වීඩියෝයක් අපි නිර්මාණය කරන්නේ කියලා. මෙතනින් එහාට වීඩියෝ එකේ තවත් දේවල් තියෙනවා. තව කරුණු ගොඩාක් තියෙනවා. තව වීඩියෝක් කරගෙන. ඔව්. අපි ඒකට තව වීඩියෝයක් අරගෙන නම් ඉස්සරහදී මේ වීඩියෝ එක part 1 විදිහට ඔයගොල්ලෝ සලකන්න. part 2 විදිහට තව වීඩියෝයක් අරගෙන ඉන්නම්. ඒ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ explain කරන්න මීටත් එහා ගොඩාක් දේවල් තියෙනවා අපි කතා නොකරපු. ඒ දේවල් YouTube එකේ මං හිතන්නේ මේ වීඩියෝ එකේ දේවල් YouTube එකේ නෑ සම්මුතිය නෑ. මීටත් වඩා ගොඩක් දේවල් තියෙනවා. හරි. මම හිතනවා එහෙනම් වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති. වීඩියෝ එක වැදගත් වුණා channel subscribe කරන්න. දෙවෙනි වීඩියෝ එකේ දාන්න. දෙවෙනි part එක. ඒක නම් සුපිරිම part එක. ඒක අත්‍යවශ්‍යම part එකක්. ඒ වගේම ඔයාලගේ account අනවසරයෙන් භාවිතා කිරීමෙන් ආරක්ෂා ගන්න කොහොමද කියලා සුපිරි වීඩියෝවක් කරන් එන්න. අංග සම්පූර්ණ වීඩියෝ. හරි අපි එහෙනම් ගිහලා SL Tech Studio channel එක මම පහත description එකේ දාලා තියෙනවා. අපි එහෙනම් ගිහලා නම් පතන හැමෝටම ජීවිතේ ජය ගන්න කියලා. ඉතින් අපි හිතනවා දෙකනා වීඩියෝ වල හැමෝටම වැදගත් වෙන අද වීඩියෝෙන් කතා කරේ YouTube එක ඇතුලේ අපිට කරන්න බැරි සහ කරන්න අපහසු සහ කරොත් අපේ channel එක ඉදිරියට කරගෙන යන්න බැරි වෙන ඔයාලා කරොත් ඔයාලගේ channel එක terminate වෙන channel එක YouTube එකෙන් ඉවත් කරන අන්නේ වැරදි සම්බන්ධයෙන් තමයි අතරම කතා කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් වෙනවා. YouTube ආයතනයටත් වැදගත් වෙනවා. හේතුව තමයි ඔයාලා මේ සම්බන්ධයෙන් දැනුවත් වුණොත් තමයි YouTube ආයතනය පවා ඒ ගැන ලංකාව ගැන හොඳ මතකයක් තියාගන්න. ලංකාවේ මේ වගේ content creators ඉන්නවා. යාලගෙන් ඇත්තටම යාලා කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක YouTube එකෙන් උනත් ලංකාවට උන direct දැන් ලංකාවට direct දීලා තියෙන YouTube community එක. හැබැයි තාම community එක හැදිලා නැහැ. YouTube එක දුන්නට. ඉතින් ලංකාවේ customer service එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් අපිට වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයක් හැදෙන්න අපි ලංකාවේ ඉන්න content creators ලා යාලගේ තියෙන rules හරියටම අනුගමනය කරොත් ඒ කියන්නේ හරියට යාලගේ community rules ටික follow කරොත්. ඒක නිසා මම හිතනවා අද වීඩියෝ වල හැමෝටම වැදගත් වෙයි. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මතක් කරලා YouTube ශ්‍රී ලංකා අපේ මේ channel එකේ මේ වීඩියෝ එක දැම්ම like කරන්න. හරිද? හරි. මේ වීඩියෝ බලලා ඔයාලගේ දවස් කමෙන්ට් කරන්න පුළුවන්. කමෙන්ට් කරද්දී මතක් කරලා මේ වීඩියෝ දීප අඩුපාඩු. ඔයාලට තව දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලා තව අපිට වඩා අපිට කතා කරාට වඩා ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් ඊළඟ වීඩියෝ එකට අවශ්‍ය නම් තව මොනවද ඔයාලට දැනගන්න තියෙන්නේ? channel එකේ අඩුපාඩු මොනවද? තව channel එකේ editing වල මොනවද වෙනස් වෙන්න තියෙන්නේ? channel එකේ දැන් අපි කරන් යන විදිහ හොඳයිද? අපි කතා කරන විදිහ ඔයාලට පැහැදිලිද? සහ අපි දෙන්න කතා කරන දේවල් ඔයාලට ඔලුවට යනවද? සහ කොයි විදිහටද අපි channel එක කරන්න ඕනේ? මොනවද අපේ channel එකේ තියෙන අඩුපාඩු හැමදේම කමෙන්ට් කරන්න. මේ වීඩියෝ ෂෙයා කරන ඔයාලගේ social media වල ෂෙයා කරලා ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරන් තව YouTube එකට එන්න YouTube කරන කිසිම දැනුමක් නැතුව YouTube කරන දැනුමක් ඇතුව හෝ නැතුව YouTube එකේ ඉන්න ගොඩක් කට්ටිය ඇති. හරිද? අපිට ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ඇති. මොකද ඔයාලටත් අපින් ඉගෙන ගන්න දේවල් තියෙනවා වගේම දෙගොල්ලොටම දැන් අපි දන්න දේවල් ඔයාලා දන්න දේ වෙන්න පුළුවන්. ඔයාලා දන්න දේවල් අපි දන්න දේ වෙන්න පුළුවන්. මොකද හැමෝම හැමදේම හැමදේම දන්නේ නැහැ. සම්පූර්ණ නැහැ. මනුස්සයෙක් දසුනක සම්පූර්ණ නැහැ. ඔයා දන්න දේ මම දන්නේ, මම දන්න දේ ඔයා දන්නේ නැහැ. මේ වීඩියෝ බලන කට්ටිය අපිට වඩා දේවල් දන්න වෙන්න පුළුවන්. එයාලගෙන් මේ දේවල් අපි ඉගෙන ගන්න කැමති. ඔයාලා කමෙන්ට් කරන්න. අපෙන් දෙයක් තියෙනවා ඔයාලා අපෙන් ගන්න. ඔයාලා දෙයක් දන්නවනේ ඒක අපිට ලබා දෙන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන්ම YouTube ශ්‍රී ලංකා අපේ channel එක subscribe කරලා bell icon ඔල් කරලා තිබ්බොත් තමයි අපි ඉදිරියෙන් සීල වීඩියෝස් ඔයාලා notification මාර ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. අපි YouTube ශ්‍රී ලංකා තවත් වීඩියෝ එකකින් ආවම ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.